ඒ තමයි මේ රනිල් වික්‍රමසිංහගේ තිබුණා පාටේකොත් පිපිරන ගෑස් ගේන්නේ නැහැ කියලා. හරිද? ඒ කියන්නේ ගෑස් පුපුරන්න තිබ්බ හේතුව තමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ LP ගෑස් එකේ ඉන්න දෙන්නයි නේ. එක්කෙනෙක් තමයි මේ බියුටේන්. අනිත් එක්කෙනා මොකද්ද? ප්‍රොපේන්. සාමාන්‍යයෙන් ප්‍රොපේන් බියුටේන් අනුපාතය තියෙන්න ඕන 120 සහ 180 අනුපාතය තියෙන්න ඕන. ඔකෙන් වැඩිපුර වාෂ්පශීලී කවුද? තාපාංකේ කවුද බරි? ප්‍රොපේන්ද බියුටේන්ද? වැඩිපුර බර කෙනා කවුද? දැන් බියුටේන් කියන්නේ කාබන් කීයද? 4යි ඉන්නේ. ප්‍රොප් කියන්නේ කාබන් 3යි. එතකොට බරින් වැඩි කෙනා කවුද? බියුටේන්. එහෙනම් වැඩිපුර වාෂ්ප වෙන්නේ කවුද? ප්‍රොපේන්. ප්‍රොපේන් අඩුවෙන් තියෙන්න ඕන බියුටේන් වැඩිපුර තියෙන්න ඕන. එතකොට 120 180 තමයි අනුපාතය තියෙන්න ඕන. හැබැයි ඒ දවස්වල ගණන් ගිහින් තියෙනවා මං හිතන්නේ බියුටේන් හරි ඔම ගණන් ගිහින් තියෙනවා බියුටේන් තමයි. ගණන් ගියාට පස්සේ මොකද කරලා තියෙන්නේ? මේගොල්ලෝ ගෑස් සිලින්ඩරේ හැදුවා කොහොමද? ප්‍රොපේන් බියුටේන් අනුපාතය කීයද දාලා? 150 එන මැට්ටෝ බං හරිද? ඊට බං කිසි දෙයක් එදන්දෝ 150 දැම්මා. තමන්ගේ වාසිය ලක්ෂ ගාණක් දිවාසියක් එනවා ඉතින් හරිද? හිතා ගන්න බැරි වාසියක් එනවා. ඉතින් ප්‍රොපේන් බියුටේන් දැම්ම 150 ඒ දවස්වල ඩොලරුත් කේස්නේ. 150 දැම්මා. දැම්මට පස්සේ මොකද උනේ? දැන් හිතන්නකෝ ප්‍රොපේන් වාෂ්ප වෙනවා වැඩිද නැද්ද? වාෂ්ප වෙනවා වැඩි. ඒ තාපාංකයෙන් අඩුයි. බරෙන් අඩුයි. වාෂ්පශීලී බව වැඩි. පුතේ යන්න වායු පැත්තට. වායු වලදී මොකද වෙන්නේ? දැන් හිතන්න ප්‍රොපේන් වැඩිපුර වාෂ්ප වෙනවා කියන්නේ ඇති වෙන පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනකොට අර වෑල් එකේ වෙන්න පුළුවන්ද? කාන්දු වෙන්න පුළුවන්. එහෙන් අපි ගිහිල්ලා ස්පාර්ක් එක දුන්න ගමන් අපි ගෙලිම ගුණ මොනද අර පුලිඟුවක් දෙනවනේ. දුන්න ගමන් මොකද වෙන්නේ? බ්ලාස්ට් වෙනවා. පිපිරෙනවා. පැහැදිලි ඔන්න ඕක දා උනේ. දැන් අනුපාතය වෙනස් කරපුවාම ප්‍රෙෂර් එක වැඩි වුණා අයියේ. ප්‍රොපේන් වල වාෂ්පශීලී බව වැඩි නිසා. හැමදාම ඉතින් කෙමිස්ට්‍රි දාන්න පුළුවන් ඔයාලට. ඉතින් හොයලා බලන්න වෙච්ච දේවල් හැම එකම හේතුවක් තියෙනවා. ආයේ බලන්න ගිහිල්ලා කියවලා ඒ දවස්වල විදුසරය ඔබ ගියා. ඒක සැරයක් වෙඩි තිබ්බා මිනිස්සුන්ට වතුර ප්‍රශ්නයක් කළා සයනයිඩ් හරි මොන හරි මික්ස් වෙලා මට ඒ ගමේ නම මතක නෑ දැන්. ඒක කාලයක් විදුසර ඔය මේ කියලා එහෙම ඉන්නා ප්‍රොෆෙසර් කෙනෙක් නිතරම කතා කරනවා. හරි. වතුර ඉල්ලපුවාම මේ වතුර දෙන්න බැරුව වෙඩි දීපු රටක් මචං.